ඔයාල හැම කෙනෙක්කොම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube චැනල් එකට. අද අපි කතා කරන්න යන්නේ කොහොමද සාර්ථක දවසක් ගත කරන්න කියලා. ඕනම දෙයක් සාර්ථක වෙන්න හොඳ සලසුමක් ඕන කියලා යාල දන්නවාන. ඉතින් ඔයා පුරුදු වෙන්න හෙට දවස කත කරන විදි අදරැන් හින්දට කලින් සලසුම් කරන්න. හෙට දවසේ කරන වැඩ කාලයසා ප්‍රමුඛතාවය අනුවර්ක කරගන්න. තව දෙයක් කරන්න තියෙනවට ඔක්කොම ගොඩ ගහන්න ඇන්නත් එපා. හරි එනම් නිදාගන්න පෑකට කලින් ෆෝන් එකින් සෝෂල් මීඩියාවලින් එල්ලිලා ඉන්න කනම් කරන්න එපා. ඒ වෙනුවට මෛත්‍රී භාවනාවහරි රිලක්ස් මියසික්කයක් කරි අහන ගමන් සංසුන්න නින්දට යන්න. මොකද සංසුන් මනසක් එක නිදාගන්නවා නම් තමා ඔයාට සත්තුටින් දවසගත කරන්න පුළුවන් හොඳ ආරම්භයක් ලබාගන්නත් පුළුවන් වෙන්නේ. පළවෙනි පොයින්ට එක උදේ පහවෙද්දි නැගටින්න පුරුදු වෙන්න. මේක නම් ගොඩක් අය කරන්න අක්කමැතිම දෙයක්නේ. නමුත් 5am ක්ලබ් පොත ලියපු රොබින් ශර්මා කියන්නේ උදේ පහ තමා ගෝල්ඩන් හව එක කියලා. ඒ කියන්නේ ස්වර්ණමය හෝරාව. ලෝකය වෙනස් කරපු ගොඩක් අයගේ හොඳම පුරුද්ද තමා උදේ පහ හරි ඉඩ කලින් වෙද්දි හරි නැගිටින එක. ඔයා දැන් නැගිටින්නේ උදේ 6ට නම් හෙට ඉඳන් පැය කාලක් කලින් නැගිටලා පුරුදු වෙන්න. දෙවෙනි පොයින්ට් එක නැගිටලා හොඳ වතුර වීදුරුවක් බොන්න. ටිකක් හොඳ හුස්මක් කරගෙන කලින් දවසට සැලසුම් කරපු වැඩවලට සූදානම් වෙන්න. ටිකක් එලියට බැහල ගහක් කොල ඉරේලිය ටිකක් අත්විඳින්න. ඒක ඔයාලට හොඳ ස්පිරිචුවල් එනර්ජි එකක් ලබා දෙනවා දවස ආරම්භ කරන්න. හොඳ රිෆ්‍රෙශ්මන්ට් එකක් ගත්තට පස්සේ හොඳ උදෑසන ආහාර වෙලක් ලබාගන්න අමතක කරන්න එපා. තුන්වෙනි පොයින්ට් එක ඔය හැම දවසකම ශරීර සෞඛ්‍ය වෙනුවෙන් කරන කැපවීම තමා අනාගතය වෙනුවෙන් කරන ලොක්කුම ආයෝජනය. නිරෝගී ශරීරයක් පවත්වා ගන්න නම් ඔය දවසකට අනිවාරෙන් අඩි 8,000 අතර ප්‍රමාණයක් ඇවිදින්නම ඕනේ. මීට අමතරව කාඩියෝ වගේ ව්‍යායාම් වලින් ඔයාට හොඳ ෆිට්නස් එකක් තියෙන ශරීරයක් පවත්වා ගන්න පුළුවන්. හතරවෙනි පොයින්ට් එක දිනපතා අලුත් දේවල් අලුත් ස්කිල්ස් ඉගෙන ගන්න. අපේ රටේ ගොඩක් මිනිස්සු අතර තියෙන්නේ යාල්පනගේ දැනුමනේ. නමුත් අද තාක්ෂණ දියුණුවත් එක්ක ඔයාට ඕනම දෙයක් ලේසියෙන් ඉගෙන ගන්න අත්හදා බලන්න පුළුවන්. අනිවාර්යෙන්ම දවසකට පිටු 5ක් කියවන්න පුරුදු වෙන්න. ඔයා බිස්නස් මයින්ඩඩ් කෙනෙක් නම් ඉන්ටර්නැෂනල් පොලිටික්ස් එතකොට ඉන්ටර්නැෂනල් මැගසින්ස් ඒ වගේ දේවල් වලින් දැනුම හැමදාම අප්ඩේට් කරගන්න එක වඩා වැදගත්. පස්වෙනි පොයින්ට් එක ඩයිරි එකක් නැත්තම් ටුඩු ලිස්ට් එකක් භාවිතා කරන්න පුරුදු වෙන්න. කිසිම විදිහකින් මේක සිම්පල් දෙයක් කියලා හිතන්න යන්න එපා. මේ ඩයරි එක භාවිතා කරලා ඔයාට හෙට දවස සැලසුම් කරන්නත් දවස් අවසානයේ ඒ සැලසුම් කරපු දේවල් ගැන පසුවිපරමක් කරන්නත් පුළුවන්. ඉතින් මේ පියවර පහෙන් මං අද ඔයාලා එක්ක කතා කළේ ඉතාම සරලව කොහොමද සාර්ථක දවසක් ගත කරන්න කියලා. ඉතින් මේ වගේ තව වටිනා දේවල් ඉගෙන ගන්න රැඳෙන්න අපිත් එක්ක. සුබ දවසක්.